හන්තානේ කියපු ගමන් හැමෝම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අනේ ඔච්චර මහන්සි වෙලා ඔය කන්දක් නගින්නේ? ඒකට උත්තරයක් දෙන්න අමාරුයි. මොකද ඒක තේරෙන්නේ ඒක අත්විඳලම. ඒ මහන්සිය, ඒ හුස්ම හිර වෙන ගමන, ඒ හැමදේම ටිකක් වෙනස් වෙනවා. ඔයා යන්නේ ඔයාගේම යුනිවර්සිටි එකේ යාළුවෝ ටිකත් එක්කන. ඉතින් මේක හන්තානට ගියපු ට්‍රිප් එකක් විතරක් නෙවෙයි. ඉතින් අපි හැමෝම එකට එකතු වෙලා හදාගත්ත තවත් ලස්සන මතකයක්. ඉතින් ඒකෙන් මේකේ මට මේ වීඩියෝ එක පටන් ගන්න තමුතුණා. මේ තමයි මගේ කැම්පස් එකේ මගේ ෆැකල්ටි එකෙන් ගියපු හන්තාන ට්‍රිප් එක. මේ ට්‍රිප් එකේ වීඩියෝස් මගේ ගැලරි එකෙන් භාගයක්ම තියෙන මේවා තමයි. ඉතින් මට මේවා ඩිලීට් කරන්න හිතෙන්නේ නැති නිසා මම හිතුවා මේකෙන් බ්ලොග් එකක් කරන්න ඕනේ කියලා. මොකද මම විශ්වාස කරන දෙයක් තියෙනවා මගේ ජීවිතේ එක එක කාලෙට එක එක මිනිස්සු හම්බෙනවා. හැබැයි ඒ කාලය ඇතුළත මම ගත්ත එක්ස්පීරියන්ස් එක මගේ සතුට දුක හැමදේම වීඩියෝස් වල තියෙනවා නම් මගේ මතක විදියට කවදා හරි බලන්න තියෙනවා නම් මට ඒක ගොඩක් වටිනවා. මොකද ආපස්සට පහුවන කාලේ අපිට ගන්න බෑනේ. ඉතින් ඒව මතක විදියට අපි කාලයක් යද්දී අපිට බලන්න තියෙනවා නම් ඒක ගොඩක් වටිනවා. කවදා හරි මේ හැමෝම ජීවිතේ කියන ගමන තමන්ගේ පාරවල් යන. ඒත් අද හදාගන්න මේ මතක අපිත් එක්කම ඉතින් කාලයත් වෙනස් වෙයි. මිනිස්සුත් වෙනස් වෙයි. හැබැයි මේ මතක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.